Hello everyone, welcome back to my YouTube channel. Whew, it's my 5th day in Melbourne. Mama, ඔයගලන්ට පේනවාද මොකක්ද කරන්න යන්නේ කියලා. I borrowed my friend's car and I'm going on a drive. I'm staying there 2 nights and I'm going to spend some me time. It's like a solo trip inside a solo trip. I'm excited. මම මෙහෙම වාහන ඉල්ලගෙන යන්න හිටපු ගමන නෙමෙයි මේක ඇත්තටම. මුලින්ම උනේ මම තැන බුක් කරාට පස්සේ එතනට පැයකමාරක් දැන් පේනවා පැය දෙකක්. but පැයකමාරක් කියලා තිබ්බ නිසා I thought I'll figure out some way to go there. I can book a cab or maybe take a public transport කියලා. Public transport එහෙට යන්නේ නැහැ කියලා මෙහෙට ආවට පස්සේ පෙන්නනවා. ඊළඟට මට කැබ් එක යන්න it's just going to cost me close to 100,000 ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂයක් විතර යනවා. ඉතින් මට යා වාහනේ ඊරෑම ගෙනල්ලා දුන්නා. Thank you Dasuni, I love you. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. දැන් මට යන්න මෙතනට කිලෝමීටර් 101යි පැයයි විනාඩි 51ක් පෙන්නනවා. ඊයන පෙන්නුවේ පැයයි විනාඩි 20යි. but දැන් පැය 51ක්. closest route එක through the city. මට through the city යන්න බෑ. මොකද මම city එකේ drive කරන්න බයයි. මම මෙහෙම ගොඩාක් අර ඒ වගේ complicated තැන් වල යන්න අමාරුයි. So I'm taking the next best route without the city. මම drive කරන ගමන් video කරන්නේ නැහැ because that's a risk and මෙහි rules මම ගොඩාක් ලකුවට දන්නේ නැහැ කොච්චරක් ඒගොල්ලෝ monitor වෙනවද කියලා දන්නේ නැහැ. So I don't want to take a risk and since I'm new මම එහෙම කරන්නේ නැහැ. On my way I'm going to stop for breakfast and I'm also going to stop to grab some stuff for my stay. Yeah, excited. මම යන තැන ගියාට පස්සේ කියන්නම් you are going to love that place. ආපුම දවසේ බිව්වා මගේ යාළුවා ගත්ත ice chocolate එකකින් ටිකක්. ඒක රහම රහයි. It's from McDonald's. So I'll meet you at McDonald's. Let's go. Hi, I stopped at McDonald's to get something for breakfast. මේක තමයි මගේ යාළුවා මේ people ice chocolate. It's so yummy. I really thought එදා එක පීලා I thought I'm gonna have it soon. ඒකයි කියන්නේ මම අපිට වෙනකම් බොනවා කියලා හිතුවා. So good. මේකයි දන so good කියන්නේ මේක එන්නේ අර අපේ කල් කිරි රහ අන්න ඒ රහයි මේක. Yeah, that's why this is so good. ෆෝන් සින්දුවක් දාගෙන මේකේ සින්දු දාන්න බෑ නිසා මගේ iPad එක මම කනෙක්ට් කරලා ෆෝන් එකෙන් hotspot දීලා yes charge. Let's go. මං කරන ආසම දෙයක් තමයි තනියම long drives යන්න මෙහෙම සින්දුවක් දාන්න. Grab a cart, trolley. මගේ destination එකට විනාඩි 45ක් විතර දුරින් තිබුණ Coles එකට ආවා මට බඩු ටිකක් අරන් යන්න. මුලින්ම නැවතුනේ මෙතන. මේ සුපර් මාකට්ස් වල fresh ලස්සන bunches තියෙනවා. මට ඉතින් ගොඩාක් මේ වගේ options ලංකාවේ හොයාගන්න නැති නිසා supermarkets වලින් I thought I'll grab a nice bunch for myself. ඊට පස්සේ මගේ 2 nights වලට කන්න බොන්න අවශ්‍ය කරන හැමදේම මම දැන් select කරගන්නවා. මොකද මම යන තැන කෑම හදාගන්න පුළුවන්. නමුත් ළඟපාතක එහෙම බඩු ගන්නවත් එහෙම කියන්නේ නිකන් පාරයිනේ කඩයක්වත් නැහැ. කොහොම හරි මං හිතන්නේ මෙතන පැය භාගයක් විතර මම ගත්තා. මොකද මේ Coles එක ගොඩාක් ලොකුයි. සහ මං හරිම ආසයි ඔස්ට්‍රේලියාවත් Coles වලට යන්න. මොකද මෙහි තියෙන options එහෙම
it's they have like so many options. ඉතින් හිතේ හැටියට අවශ්‍ය කරන දේවල් මං තෝර හිමින් shopping ටිකක් කරා. මේ වෙනකොට මම මේ ගමන යනවා කියලා දන්නේ 3 දෙනයි. අපේ අක්කිලා දෙන්නට කිව්වා and I told Dee. ඒ අරන්න මම වෙන කාටවත් කිව්වේ නෑ. සහ මම කායක බොරෝ කරගත්ත යාළුවටත් කිව්වා. එයා ටිකක් බය වුණා. මම ලොකු ඩ්‍රයිව් එකක් තනියම යන එක ගැන. ඒ නිසාම මම අනිත් කායට වැඩිය කියන්න ගියේ නෑ. මොකද එයාලා මාව බය කරයි කියලා මට බයයි. කොහොම හරි මේ වෙද්දී ට්‍රිප් එක ගිහිල්ලා දැන් මාස 4ක් වෙනවා. ඒ නිසා මම අද vlog එකේ ඔයගලන්ට වෙච්ච හැම දෙයක්ම පෙන්නනවා. විනාඩි තව 3ක් වගේ තියෙන්නේ මට යන්න. These roads are so lonely. හැබැයි හරිම නිදහස්. The weather is so good. plane එකකුත් යනවාද කොහෙද? But then yeah. මෙහෙම තමයි පාර තියෙන්නේ. මං ආවේ මේ පැත්තෙන්. දැන් මම යන්නේ මේ පැත්තට. තව චූටි වෙලාවයි. I can't wait to go see the place. මේ පැත්තට කියන්නේ Tubarack. මම හරියට දන්නේ ස්පෙල් කරන it's TOOBARAC. ඒ දවස් දෙකට 2 nights වලට අවශ්‍ය වෙනවා කියලා හිතන කෑම ගත්තා. plus ඒගොල්ලන්ගේ recommendations එක තියෙනවා පොඩි restaurants ලොකු තැන් නෙමෙයි. හැබැයි මම දන්නේ නැහැ ඒවා කොහොම open කරලා තියෙද නැද්ද කියලා. So to be on safe side මම පොඩි snacks එහෙම අරන් ආවා. So we can chill together. අපි යන් එහෙනම් trip එකේ ඉතුරු ටිකත් බලමු ගිහිල්ලා බලමු. Let's go. Oh my god, I'm so excited. Search record, blah 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 blah, alternatively, la la la. Check in 3, it's already 4. Look out for the key box. Look out for the key box at the farm gate. Let us check for that. It's yeah, got my keys. The keys. Yes, got it. Let's go outside and see. Okay, yeah, we have a grill. We also have a hot tub. Oh my god, this is a perfect place to chill. පොඩි sitting area එකක් තියෙනවා අර පැත්තේ. එහෙම තමයි තියෙන්නේ. It's closed. ඒකේ instructions වගේ තිබුණා. I have to open it and then cover it when I'm not using it. And this is my little home, my tiny home. හරි මම චුට්ටක් අවුල් ගියා. මොකද මම prepare වෙලා ආපු විදිහට මට වැඩ කරගන්න බැරි වෙයිද කියලා. Luckily I opened this shelf under the sink
And thank God I found a stove and pans because I'm planning to do something tomorrow. පොඩි වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. මට පොඩ්ඩක් excited එක කරන්න. මම හිතුවා ඒක මට කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඒක කරගන්න පුළුවන් වගේ. තියෙනවා මල් එක මම ගත්තා. මටම මල් එකක් අරන් ආවා. ගිය පාරත් මල් එකක් තිබ්බ ඔයගලන්ට මතකයිද දන්නේ නැහැ. ගිය පාර මං ගියේ Tiny Homes කියලා වෙන තැනක්. මේ පාර තව තැනක්. Don't need this. මේවා මෙහෙ තියෙනවා. මං හැබැයි salt pepper ගෙනාවා just in case. I have eggs. I have some bagels. These are stuff I need. I'm so humbled. I feel so good. I feel so relaxed. And I'm so humbled by everything. Cheers. Best gift to myself. Mama trips ගොඩක් මාව තනියෙන් එක්කන් ගිහලා තිනවා, but I don't know, something makes me feel so relaxed this time. දවස් 4-5ක්. ඒ දවස් ටිකම ගත කරේ මගේ යාළුවොත් එක්ක. ඒ දවස් ටික හොඳයි කියලා තමයි මම මෙච්චර සිදුවේ. හැබැයි මෙතනට ආපුවාම දැන් මට හිතෙනවා මේ දවස් ටික හොඳයි කියලා. But I think this entire trip is so special to me. It's almost 7 and I am going for dinner. I hope the place is open. I don't know anything about it, but I know it's like a nice pub and restaurant. That's all I know about it. We have to go and find it, like find more about it. We're going to drive. Velawa 7 වුණාට look, it's sunny still and the sun is almost setting. හරිම ලස්සනයි. කොහොමද traffic මුකුත් නැති නිසා අපිට විනාඩි 10න් වගේ යන්න පුළුවන් වෙයි. බලමු. Came to this cute spot. It's called Tubarak Hotel and Brewery. It's like a pub and restaurant. They are specialized in beers, so I had to get the lightest one to try. Cheers! Cheers to many more solo trips. Yum! It's nice. It's crispy. Thank you. Enjoy. Thank you. ලෝකෙ කොහේ හිටියත් ඉතින් අපි දෙන්නගේ කෝල් එක ගන්නම ඕනේ. මේ කෝල් එක මට සාමාන්‍යයෙන් දවස් 2කට සැරයක් නැත්නම් 3කට සැරයක් එනවමයි. මේ නම් මේ ට්‍රිප් එක ගිහිල්ලා ගත්ත පළවෙනි කෝල් එක. අපිට ගොඩාක් දේවල් කතා කරන්න තිබුණා. මටිනම් ලංකා වෙලාවෙන් හවස 3:00 විතර කනවා වගේ. But it's actually 8 o'clock. මට මම හිතන්නේ මේ ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. කොහොමද පුළුවන් ටික කාලා මම ටක් ගාලා ආයෙත් යනවා මම ඉන්න තැනට මගේ හෝම් එකට tiny home එකට. Because if it gets dark I'm going to freak out. Yeah. Try the burger. Nice. So I'm going to enjoy this. I will see you in my tiny home.
මං එනකොට ඉර ලස්සනට බැහැගෙන ගිහිල්ලා කරුවල වැටෙන්න ඔන්න මෙන්න කාමරය ඇතුලේ ගොඩාක් සීතලයි. ඒ නිසා මම ෆයර් ප්ලේස් එක කොහොම හරි පත්තු කරගන්න යන්නේ. මම දන්නේ නැහැ කරන්න. කොහොම හරි මේක කරලා I'm going to sleep and I'll see you in the morning. Good morning everybody. ඊයේ රෑ මම නිින්දෙන් ඇහැරුණා. හරිද? ලයිට් එකක් වගේ මූණට වැදිලා. And to see හරියටම මේ දොර ඉස්සරහා ඒ කියන්නේ නිකන් ලයිට් එකක් වගේ ළඟම හඳ පායලා තිබුණා. It was beautiful. කියලා මම නිදාගත්තා. I didn't have the energy to take a video of it, but ඒක බලන් ඉඳලා මම නිදාගත්තා. ඊට පස්සේ මම 5:40ට විතර හැරුණා. Like randomly. And it was all pink. I feel so happy. I'm going to have a wash and then I'll get ready. All my batteries are low, so I'm going to charge, get ready and leave here by 9:30. Yeah, 9:45 again. Phew. I just got ready. Mama wash dala, short tag kendagatta to go for breakfast. Mama ඊළඟට යන්න තියෙන තැනටත් එක්ක එකපාර එළියට බහින්න හැදුවේ. හැබැයි දැන් මම යන තැන දැන් මම ඉන්න තැන ඉඳන් breakfast වලට යන්නේ මේ පැත්තට. ඊට පස්සේ ආයෙත් මෙතනට ඇවිල්ලා තමයි ආයෙත් ඊළඟ තැනට යන්නේ. So I thought I'll just wear a pair of shorts and go. නැත්තං එකපාර මට යන්න තිබ්බා. So this is my outfit. පොඩක් පාළුත් වගේ. හැබැයි I'm going to make the most of my stay. Anyways, let's go now. කාරකට නැගලා අපි යන් ගිහලා බලමු. I'll see you at the cafe. එකපාර මං හිතන්නේ මොකද ඊයේ ගිය පැත්තටම තමයි cafe එකට යන්නේ. So I'll see you at the cafe. Bag. උදේ නැගිටිනකොට ඔක්කොමගේම බැටරි බහලා මොන එකද මුලින් charge කරන්න කියලා හිතා ගන්න බැහැ. Yeah. What time is it now? It's it's 10. Let's go. My guess was right. I figured, I noticed. There's one Sri Lankan. I met a nice Sri Lankan auntie. මම එක්ස්පෙක්ට් කරේම නැහැ කවුරුත්ම ලංකාවේ කෙනෙක් මේ පළාතෙන් හම්බ වෙන්න. හැබැයි හරිම පුදුමයි මට. මං ලිස්ට් ඩවුන් කරන් හිටපු කැෆේස් වලින් එකක මට ශ්‍රී ලංකන් එක්කෙනෙක්ව හම්බුණා. ඉතින් අපි දෙන්න ෆොටෝ එකක් ගත්තා. චුට්ටක් වෙලා කතා කරා. She was also busy. ඊළඟට ඉතින් මම මගේ smoked salmon bagel එක කාලා ice chocolate එකක් පීලා මම යනවා. Going back, going to drive again for 30 minutes. I love this feeling. The feeling of being alone, but never lonely. I love it. I love that feeling. I'm so glad I met a Sri Lankan. මං හිතුවේ නෑ මේ පැත්තේ කවුරුත් ඉඳී කියලා. මොකද මේ පැත්ත හරිම calm and quiet. මං ගොඩාක්ම දැක්කේ ටිකක් old aged foreign අයව. කියන්නේ මෙහි locals ලව. So yeah, that was unexpected. ඔයගොල්ලෝ කැමති තනියෙන් ඉන්නද? පාර්ට්නර් කෙනෙක් එක්ක ඉන්නද? යාළුවෙක් එක්ක ඉන්නද? What do you prefer? Like mama definitely ඔක්කොම කැමති. හැබැයි nothing beats
a Jet2 holiday. Nothing beats having my own company. Life feels so good. Window shopping චුට්ටක් කරලා මම ආයෙත් මගේ කැබින් එකට ගිහිල්ලා චූටි ටයිම් එකක් රෙස්ට් කරලා අනිත් පැත්තට ආයෙත් ඩ්‍රෙස් අප් වෙලා ගියා ලයිෆ් එකේ තව අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. එතනට ගිහිල්ලා බලමු ඒ එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා. We are going to do something special. මම යනවා wine yard එකකට. It's my first time going to a wine yard. I don't know what's happening there. I have no idea about it, but it's more like wine tasting. Let's go. වෙලාව 1:35යි මට යන්න විනාඩි 20යි යන්නේ. Let's go and see what's happening there. I think I'll take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I take my whiskey neat, my coffee black and my bed at 3. You're too sweet for me. You're too sweet for me. I made new friends. මම first time තමයි මෙහෙම වෙන රටක යාළුවෝන් කියලා කට්ටියක් වඳුරගන්නේ. We talked so much. We talked about our careers, our lives, and different topics. And we tasted over 7 wine notes. එක්කෙනෙක් Indian uncle කෙනෙක්, අනිත් එක්කෙනා local එක්කෙනෙක්. And the lady is the owner. එතකොට එයාලගේ family business එකක් තමයි මේ wine yard එක. Hi, I am back in my cabin. මං එන ගමන් පොඩි pizza එකක් order කරා. ඒක order කරා නෙමෙයි, ඒක pick කරා. Now I'm not going anywhere. I'm just going to chill in my cabin. වෙලාව 4:00යි. මං හිතුවා ගොඩාක් හවස් වෙදි සීතල වැඩි වෙන නිසා සීතල වැඩි වෙන්න කලින් චුට්ටක් ටබ් එකේ ඉඳලා ඊට පස්සේ කලින්ම කාමරේට ඇවිල්ලා to prepare my dinner. මම dinner වලට හදන්න හිතන් ඉන්න එක මට හදන්න පුළුවන් වුණොත් හොඳයි. ඒකට අවශ්‍ය කරන දේවල් ටිකක් තියෙනවා to prepare first. මං හිතුවා ටබ් එක hot heat වෙන්න දැම්මා. පස්සේ ඊටු වැඩ ටික බලමු මොකද කරන්න කියලා. මම මීට කලින් මෙහෙම ට්‍රිප් එකක් ගිහිල්ලා තනියම උයාගෙන කෑම කාලා නැහැ. හැබැයි මම හිතුවා මේ ට්‍රිප් එකේකට ideal කියලා because I'm in a different country and I don't even have a lot of things. මට marketing කරලම තමයි අවශ්‍ය කරන දේවල් ගන්න ඕනේ. ඉතින් ඒ experience එකත් අද මම ගන්නවා. This is my favorite thing to do. මං ආසයි සින්දුවක් දාගෙන මගේ පාඩුවේ කුස්සිය පැත්තට කවුරුත් එන්නේ නැතුව මෙහෙම කාලය ගත කරන්න. This is also a kind of me time for me. At this point, I don't know if I'm panned or if I have changed my color into. Anyways, දැන් වෙලාව කීයද 7ට කාලයි. හොඳටම අවුයි. පොඩි කම්මැලිකමක් එක්ක දැන් මං හිතුවා චුට්ටක් Instagram පොඩ්ඩක් ගිහිල්ලා ඊට පස්සේ මගේ කොරියා vlog එක edit කරන්න නැත්නම් අපි මෝඩ තරග ටීම් එක ජැෆ්නා ගිය vlog එක edit කරන්න. ඔය දෙක එකක් දැන් මම edit කරනවා before I make my dinner. පැයකින් විතර shape එකේ dinner හදලා අපි කමු. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්න. Two things about me. I always want to wash. I always want to wipe. I've been thinking about it lately. Does it ever drive you crazy? Just
Not bad. It's spicy.